සියලු දෙනාට සුබම සුබ දවසක්. ඉතින් අද අපි වැඩසටහනෙන් කතා කරන්නේ හිල් ටිකින් කොහොමද හරියට තව්ව විදලා ඇන්කර් බෝල්ට් එකක් ගහගන්නේ. ඉතින් අද ගොඩක් ජනතාව දන්නේ කොහොමද හිල් ටිකකින් හරියට ලෙවල් එකට විදින්න කියලා. ඉතින් විදලා දානවා ගොඩක් පරක් වෙනවා. නමුත් හරියට සරලව කොහොමද මේ වැඩේ කරගන්නේ? අපි බලමු කොහොමද කියලා. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ මේ හිල් ටිකෙන් කොහොමද කටුව ගලවන්නේ කියලා. ඉතින් මේ කටුව ගලවන්නේ මේක රබර් එක අදිනවා පස්සට ඇදලා තමයි මෙහෙම කටුව ගන්නෙ. ඊට පස්සේ දාන්නෙත් රබර් එක පිටිපස්සට ඇදලා මේ මොම තද කරලා ලොක් වෙනවා සද්දයක් එනවා. එහෙම තමයි කටුව දාන්නේ. සමහරව ඒකත් දන්නේ නැහැ. ඉතින් අපි ඔබට කොහොමද මේ ඔබ දන්නවා ඔබ නිකන් විදලා ඇන්කර් බෝල්ට් එක ගන්නවා. නමුත් ඒක හරියන්නේ නැහැ. කෙලින් කොහොමද ලෙවල් එකට ඇන්කර් බෝල්ට් එක විදින්නේ කියලා. ඉතින් මේ ඔබට තියෙනවා මෙතන හැන්ඩල් එකක්. මේ හැන්ඩල් එක මෙහි පැත්තට කරකව ගන්නවා. මේ පැත්තට හැන්ඩල් එක කරකවගෙන මෙහෙම පොඩ්ඩක් තද කර ගන්නවා. තද කරගෙන අපි ගන්නවා ලෙවල් එක. ලෙවල් එක අරගෙන ලෙවල් එක තියෙනවා හිල්ටිය උඩින්. හිල්ටිය උඩින් මෙහෙම ලෙවල් එක තියලා ලෙවල් එකත් එක්ක බලලා තමයි කෙලින් මේක විදින්නේ. අනිත් කාරණේ තමයි අපි විදිද්දි මේ රබර් එක ගාවන්න හොඳ නැහැ ඇන්කර් බෝල්ට් එකේ. මේ රබර් එක ගෑවුවොත් මේකට ඩස්ට් එක යනවා සවුත් වෙනවා. මේ රබර් එකට හේතු වෙන්නේ නැති වෙන්නේ. අද වැඩසටහනෙන් අපි කතා කරන්නේ හිල් ටිකක් කොහොමද හරියට හසුරුවලා ඉතා පහසුවෙන් ඔබේ කාර්යය කරගන්න. ඉතින් ඔබ විවිධ විදියට විදිනවා ඇති. නමුත් ඔබගේ කාලය ශ්‍රමයත් ඉතුරු වෙන්න හරියට කොහොමද සරලව මේ හිල් ටිකෙන් විදින්නේ. යමු වීඩියෝ එකට. නිවසක් ලස්සනට පිළිවෙලට තනා ගැනීම හැමෝගෙම සිහිනයක්. ඉතින් හැම මාසයි තමන්ගේ නිවස ලස්සනට පිළිවෙලට අලුත් පැටර්න් එකට අලුත් ඩිසයින් එකකට හදාගන්න. ඉතින් අපි යමු මේ වීඩියෝ එකෙන් නරඹමු කොහොමද නිවසක් අපි හරියට ලස්සනට හදා. ඔබේම නිවසක් ගැන හිතේ තියෙන සිහිනය. ඒක තවදුරටත් හීනයක්ම වෙන්න දෙන්න එපා. ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්න මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව. TDR ඉංජිනේරු සහ ඉදිකිරීම් ආයතනය වන අපි ඔබේ ඉඩමටම පැමිණ වාස්තු විද්‍යානුකූලව නිවාස සැලැස්ම සකස් කර ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබේ නිවහනේ යතුර ඔබේ අතට පත් කරන තෙක් සියලුම කටයුතු අපි සිදු කර දෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක ඔබේ සිහින නිවහන හෝ ඕනෑම ගොඩනැගිල්ලක් ඉහළම ප්‍රමිතියෙන් යුතුව ඉදිකර දීමට අපි සූදානම්. ඉතින් ඔබත් ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් තවදුරටත් හිත ඉන්න එපා. ඔබේ සිහිනයට පාර කියන්න. දැම්ම අපිට කතා කරන්න. TDR Engineering and Construction Private Limited. ඔබේ සිහිනය අපේ කැපවීම. ඉතින් අද ගොඩක් බාස්ලා විවිධ ගැටලු විවිධ කරදර වලට මුහුණ පානවා මේ ඇන්කර් බෝල්ට් එක සවි කිරීම. ඉතින් ඇන්කර් බෝල්ට් එක ඇද වෙලා මිටියෙන් ගාලා තට්ටු කරනවා. ඒ වගේ විවිධ දේවල් කළා තමයි ඇන්කර් බෝල්ට් එක දාන්නේ. ඉතින් ඔබේ කාලය ශ්‍රමය සෑහෙන්න අපත යනවා. ඉතින් මං හරියට කියලා දෙන්නම් කොහොමද ඇන්කර් බෝල්ට් එකක් ගහන්නේ කියලා. ඉතින් මගේ උදාහරණයට මගේ අතේ තියෙනවා තව් විදපු කාඩ්බෝඩ් එක. ඉතින් මේක මම පේට් එකට ගන්නවා. ඉතින් මේක තියලා හරියටම මාක් කළා පැන්සලකින් මාක් කළා අපි විදින්න ඕන හරියටම පොඩි කටුවකින් සෙන්ටරේ මාක් කරලා ඊට පස්සේ ලොකු කටුව දාලා විද ගන්නවා. ඊට පස්සේ කරන්න ඕන අපි ඇන්කර් බෝල්ට් ටික ඒකට ගොඩක් බාස්ලා කරන්නේ ඒකට කණුවට සවි කරගන්න ඇන්කර් බෝල්ට් ටික ඉස්සෙල්ලා. ඊට පස්සේ මේක දාන්න බලනවා. පේට් එක දාන්න බලලා මේක හරියට එන්ටර් වෙන්නේ ගහනවා මිටියෙන් නට් එකට. ඊට පස්සේ නට් එකේ පොට වෙනවා. ඉතින් ඒ වගේ විතර සෑහෙන්න කාලයක් ශ්‍රමයක් අපත යනවා. ඉතින් කොහොමද ඇන්කර් බෝල්ට් එක හරියටම බස්සන්නේ? ඉතින් ඔබට කරන්න තියෙන්නේ ඔබ මේ පේට් එක තියෙනවා මෙතන මේ පේට් එකට ඇන්කර් බෝල්ට් ටික හරියටම හතරම මේ නට් දාලා සවි කරගන්නවා. එතකොට මෙහෙම තියෙන්නේ මේ පැත්තේ නට් එක. ඊට පස්සේ මේක මෙහෙම තියලා කණුවට තියලා එකින් එක තට්ටු කරනවා. තට්ටු කරලා ලෙවල් එකටම කණුවට බස්ස ගන්නවා. ඊට පස්සේ තමයි නට් ටික තද කරන්නේ. විදීමේදී ඊට ප්‍රථම කළ යුතු දෙයක් තිබෙනවා. ඉතින් ඔබට පහසුවෙන්ම කොන්ක්‍රීට් එකක් විද ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔබ හිල්ටියට දානවා මේ පොඩි කටුවක්. එහෙම පොඩි කටුවක් දාලා පොඩි කටුවෙන් විදලා ඊට පස්සේ මේ පොඩි කටුවේ විදින්නේ ගොඩක් අර ලෙවල් එක ගැනීමේ පහසුවට ඊට පස්සේ මේම මේ
ලොකු කටුව දාලා විදින්න.